හවස 7ට පමණ කොළඹ නගරයේ වැස්සකින් තෙමී තිබුණි. කාර්යාලයේ දිගු දවසක් අවසන් කළ නදීෂා බස් නැවතුම අසල සිටගෙන වැස්ස නවතින තුරු බලා සිටියාය. දවස පුරා වැඩ කළ නිසා ඇගේ මුහුණේ තිබුණේ දැඩි වෙහෙසකි. ඒ අතර ඇගේ ජංගම දුරකථනය නාද විය. තිරියේ දිස්වූයේ නොදන්නා අංකයකි. හෙලෝ, නදීෂා මුදු හඬින් කතා කළාය. එහා පැත්තෙන් ඇසුණි තරුණයෙකුගේ හඬකි. අම්මා, මම ටිකක් එන්න පරක්කු වෙනවා. කෑම කන්න එපා, මම ආවහම එකට කමු. නදීෂා මොහොතක් නිහඬව සිට සිනාසුනාය. සමාවෙන්න, ඔයාට වැරදි අංකය අමතුමක් ගිහිල්ලා. එහා පැත්තේ තරුණයා ලැජ්ජාවෙන් සිනාසුනාය. අනේ ඇත්තද? ගොඩක් සමාවෙන්න. මම හිතුවේ මේ මගේ අම්මාගේ අංක කියලා. කමක් නෑ. දුරකථනයේ විසන්ධි විය. නදීෂා ඒ සිදුවීම අමතක කර නිවසට ගියාය. ඊළඟ දවසේ දහවල් විවේකයේදී නැවතත් එම අංකයෙන් ඇමතුමක් ආවාය. හෙලෝ, ආයෙත් වැරදි අංකයක්ද? නදීෂා විහිළුවට ඇසුවාය. තරුණයා සිනාසුනාය. නෑ, අද මම හිතලාම ගත්තේ. ඇයි? ඊයේ සමාව ඉල්ලන්න බැරි වුණා, ඒකයි. ඒකට ආයෙත් කතා කරන්න ඕනද? ඇත්තටම ඔයාගේ හඬ හරිම මිත්‍රශීලී. නදීෂාට සිනහවක් ගියාය. හරි, දැන් සමාව දුන්නා. මගේ නම අකේෂ්. මම නදීෂා. ඒ කතා බහ විනාඩි 5ක් පමණ පැවතුණි. දුරකථනයේ විසන්ධි කළ පසු නදීෂාටත් නොදැනීම සිනහවක් මතුවිය. ඉන්පසු දින කිහිපයක් පුරා ඔවුන්ගේ දුරකථන කතා බහ දිගු විය. මුලදී විහිළු පමණක් කතා කළද පසුව ජීවිතයේ රැකියාව, සිහින සහ අනාගතය ගැන සංවාද බවට පත්විය. ඔයා කවදා හරි මුහුදායිනේ ඉරබැස යනවා බලලා තියෙනවද? අකේෂ් ඇසුවේ දිනක් රාත්‍රියේය. ඔව්, ඒක මගේ ප්‍රියතම දේ. එහෙනම් අපි දෙන්නාගේ රුචි අරුචිකම් ටික සමානයි නගේ. සමහර විට ඒ වචනයත් සමග දෙදෙනාම සිනාසුනහ. මාසයක් ගත විය. ඔවුන් තවමත් එකිනෙකා දැක නොතිබුණි. කතා කළේ දුරකථනයෙන් පමණි. දිනක් අකේෂ් ඇසුවේ අපි හම්බෙමුද? නදීෂා මොහොතක් නිහඬව සිටියාය. මම ටිකක් බයයි. ඇයි? අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. අකේෂ්ගේ හඬ මෘදු විය. ඔයාට කිසිම බලකිරීමක් නෑ. ඔයා සූදානම් වෙනකම් මම ඉන්නම්. ඒ පිළිතුර නදීෂාගේ හිතට වැදුනේය. ඇය සිතුවේ මේ වගේ ඉවසීමෙන් කතා කරන කෙනෙක් අද කාලේ හොයාගන්න අමාරුයි. තවත් සති දෙකකට පසු නදීෂා හමුවීමට එකඟ වූවාය. ඔවුන් තෝරා ගත්තේ ගාලු මුවදොරයි. එදා සවස අකේෂ් සුදු කමිසයක් ඇඳගෙන කලින්ම පැමිණ සිටියේය. නදීෂා දුර සිට ඇවිදගෙන එන විට ඔහුට ඇයව හඳුනාගත්ම අපහසු නොවීය. ඇය ලානිල් පැහැති ඇඳුමකින් සැරසී සුළඟට සෙලවෙන දිගු කොණ්ඩයත් සමග සිනාසමින් ඔහු ළඟට ආවාය. අකේෂ්, නදීෂා දෙදෙනාම සිනාසුනහ. අද නම් වැරදි අංකයක් නෙවෙයි නේද? නදීෂා විහිළුවෙන් ඇසුවාය. නෑ, අද නම් මගේ ජීවිතේ හරිම හරි අංකේ. නදීෂාගේ මුහුණ රතු විය. ඔවුන් මුහුද අයිනේ දිගු වේලාවක් ඇවිදිමින් කතා කළහ. කාලය ගෙවී යන බවවත් ඔවුන්ට නොදැනුනි. සවස් අහස තැඹිලි පාටින් හැඩවෙද්දී අකේෂ් මුදු හඬින් පැවසීය. නදීෂා, සමහර මුණ ගැසීම් හිතලා සිද්ධ වෙන්නේ නෑ. ඒත් ඒව තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ. නදීෂා නිහඬව ඔහු දෙස බැලුවාය. ඇගේ හදවතේ නොදන්නා හැඟීමක් මල් පිපෙන්නට පටන්ගෙන තිබුණා.
වැරදි දුරකථන ඇමතුමකින් ඇරඹුණ මේ හමුවීම ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බව ඇය ඒ මොහොතේ තාමත් දැන සිටියේ නැත. ගාලු මුවදුරේ එදා හමුවීමෙන් පසු නදීෂා සහ අකේෂ්ගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගත්තේය. දුරකථනයෙන් පමණක් කතා කළ දෙදෙනා දැන් සෑම සතියන්තයකම හමුවීමට පුරුදු වූහ. සමහර දිනවල මුහුදු වෙරළේ ඇවිද ගියහ. තවත් දිනවල කුඩා කැෆේ එකක තේ කෝප්පයක් බෙදාගෙන පැය ගණන් කතා කළහ. එකිනෙකාගේ සිනහව දැකීම ඔවුන්ගේ දවසේ ලස්සනම මොහොත බවට පත්විය. දිනක් වැසි දවසක නදීෂා කාර්යාලයෙන් පිටතට එන විට අකේෂ් කුඩයක් රැගෙන බලා සිටියේය. ඔයා කොහොමද මම අද මෙතන ඉන්නවා කියලා දැනගත්තේ? නදීෂා පුදුමයෙන් ඇසුවාය. අකේෂ් සිනාසෙමින් පිළිතුරු දුන්නේය. ඔයා කිව්වනේ අද වැඩ ගොඩක් තියෙනවා කියලා. වැස්සක් තියෙන නිසා තනියම යවන්න හිත හදාගන්න බැරි වුණා. නදීෂාගේ දැස් මොහොතකට තෙත් විය. මගේ ගැන මෙච්චර හිතන කෙනෙක් මට කවදාවත් හම්බෙලා නෑ. අකේෂ් කිසිවක් නොකියා ඇයගේ අත මුදු ලෙස අල්ලා ගත්තේය. මාස 6ක් ගෙවී ගියේ ඔවුන්ටවත් නොදැනීමය. දැන් ඔවුන්ගේ ආදරේ ශක්තිමත් වී තිබුණි. දෙපාර්ශ්වයේම පවුල්වලටත් මේ සම්බන්ධය ගැන දැනගන්නට ලැබුණි. නදීෂාගේ මව අකේෂ්ව දැක සතුටු වූවාය. පුතා, මගේ දුව හැමදාම hina වෙන්නේ දැන්. ඒකට හේතුව ඔයා. අකේෂ් ලැජ්ජාවෙන් සිනාසුනේය. මම පුළුවන් තරම් එයාව සතුටින් තියන්නම් මම්මී. ඒ වචන නදීෂාගේ හදවත තවත් පුරවා දැමීය. නමුත් ජීවිතේ සෑම විටම සුන්දර මොහොතක අභියෝග ගෙනෙන. එක් දිනක අකේෂ් නදීෂාට කතා කළේ වෙනදාට වඩා වෙනස් හඬකිනි. අද හම්බ වෙන්න පුළුවන්ද? ඔවුන් පුරුදු කැෆේ එකේදී හමු විය. අකේෂ්ගේ මුහුණේ සිනහවක් නොතිබුණි. මට ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලැබිලා. නදීෂාගේ සිනහව එක මොහොතකින් නැති විය. ඉතින් ඔයා යනවද? මේක මගේ හීනයක්. ඒත් ඔයාව දාලා යන්න මට හිතෙන්නේ නෑ. නදීෂා නිහඬව ඔහුගේ අත අල්ලා ගත්තාය. ආදරේ කියන්නේ කෙනෙක්ගේ හීන නවත්තන එක නෙවෙයි. ඒ හීනවලට ශක්තියක් වෙන එක. අකේෂ්ගේ දැස් කඳුලින් පිරී ගියේය. මාසයකට පසු ඔහු විදේශගත විය. ගුවන් තොටුපළේදී නදීෂා ඔහුට කුඩා තෑග්ගක් දුන්නාය. මේක ගුවන් යානයට නැග්ගට පස්සේ බලන්න. ගුවන් යානය තුලදී අකේෂ් එය විවෘත කළේය. එහි තිබුණේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සහ කුඩා ලිපියකි. අපේ ආදරේ පටන් ගත්තේ වැරදි දුරකථන ඇමතුමකින්. ඒ ආදරය කවදාවත් වැරැද්දක් වෙන්න දෙන්න එපා. අකේෂ්ට තම කඳුළු නවතාගත නොහැකි විය. වසර 2ක් ගත විය. දුරස්ථභාවයේ තිබුණද ඔවුන් කිසි දිනක සම්බන්ධය අත්හැරියේ නැත. සෑම රාත්‍රියකම වීඩියෝ ඇමතුම්, උපන්දින සැමරුම්, පුංචි තෑගි, පුදුම කිරීම්, ඒ සියල්ල ඔවුන්ගේ ආදරේ තවත් ශක්තිමත් කළේය. අවසානයේ අකේෂ් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ. ඔහු නදීෂාව මුලින්ම හමු වූ ගාලු මුවදොරටම ඇයව කැඳවීය. හිරු බැස යමින් තිබුණි. අකේෂ් එක දණහිසක් වැටි කුඩා මුද්දක් ඇය වෙත දිගු කළේය. නදීෂා, එදා මම වැරදි අංකයකට ගත්තේ ඇමතුමක්. ඒත් ජීවිතේ ගත්ත හොඳම තීරණය ඒක බව දැන් මට තේරෙනවා. ඔයා මගේ ජීවිතයේ ඉතුරු හැම දුරකථන ඇමතුමකටම, හැම උදේකටම, හැම හවසකටම, හැම දෙයකටම සම්බන්ධ වෙන්න කැමතිද? නදීෂා කඳුළු අතරින් සිනාසුනාය. ඔව්, මම කැමතියි. අවට සිටි මිනිසුන් අප්පුඩි ගසන්නට පටන් ගත්හ. මාස කිහිපයකට පසු ඔවුන්ගේ විවාහය පැවැත්විනි. විවාහ උත්සවයේදී අකේෂ්ගේ මව සිනාසෙමින් පැවසුවාය. එදා මගේ පුතා වැරදි අංකයක් ගත්තේ නැත්නම් අද අපිට මේ සතුට ලැබෙන්නේ නෑ. හැමෝම සිනාසුනහ.
සමහර විට ජීවිතයේ අප වෙනුවෙන් ලියන ලස්සනම කතා සැලසුම් කරලා සිදුවෙන්නේ නැත. එක වැරදි අංකයක්, එක අහඹ මුණ ගැසීමක්, එක අවංක කතා බහක් ඒවා සමහර විට මුළු ජීවිතයම වෙනස් කරන ආදර කතාවක ආරම්භය විය හැකිය.